වන්දුල පුතාලා සියලු දෙනාටම අද මම ඔබ වෙත ගෙන ඉන්නේ 5.3 අභ්‍යාසයේ කොහොමද අපි වීජය ප්‍රකාශනය ඍණ සංඛ්‍යාවකින් ගුණ කරන්නේ කියලා. 8 ශ්‍රේණියේ 5 වන පාඩම වීජය ප්‍රකාශන. අපි 5.3 අභ්‍යාසයේ පළවෙනි ගාන බලමු. ඉස්තැම් පුරවන්න දීලා තියෙනවා රෝම ඉලක්කම් 1 ඍණ 3 ගුණ කිරීම x ධන 4. මේක තමයි දීලා තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? සමාන ලකුණක් දාගත්තා ඍණ 3න් x ගුණ කරනවා. ඍණ 3 ගුණ කිරීම x ධන ලකුණ ඍණ 3න් 4 ගුණ කරනවා. ඍණ 3 ගුණ කිරීම 4. සාමාන්‍යයෙන් අපි ඍණ 3 තියෙනකොට ඍණ සංඛ්‍යාවක් අපි මෙහෙම වරහන් දා ගන්නවා. එහෙනම් මෙතනත් උන අවශ්‍ය නම් වරහනක් දාගත්ත හැකි. ඍණ 3 x ගෙන් වැඩි කරාම ඍණ 3යි x. දැන් මෙතන වෙන්නේ මොකද? ධන ඍණ 3 4න් ගුණ කරාම ඍණ 12යි. ඒක සාමාන්‍යයෙන් අපි ඍණ 3යි x ධන මෙතන ඍණ 12 කියන්නේ වරහන්. ඍණ සංඛ්‍යාවක් වරහන් දා ගන්නවා. ඇත්ත වශයෙන්ම ඍණ 3යි s මෙතන ධනයි ඍණයි ගුණ වෙනවා. ධන ඍණ 12 නේ තියෙන්නේ මෙතන වරහන කියන්නේ ගුණ වෙනවා. ඒතකොට ර්ණයි ධනයි ගුණ කරාම ඍණ 12. ඒකට අවසාන වශයෙන් මේ මෙන්න මේ උත්තරේ තමයි අපිට ලැබෙන්නේ. අපි තව ගානක් බලමු. මේකේ 6 වෙනි ගාන රෝම ඉලක්කම් 6 ඍණ m ඍණ 2. ඍණ m ඍණ 2. මේක ගුණ කළාම අපි සමාන ලකුණක් දාගෙන ඊළඟ පේජේ මෙතන ඇත්තටම ඍණ කියන්නේ ඍණ 1 මෙතන තියෙන. එහෙනම් ඍණ 1 ගුණ කරනවා මේ m ගෙන්. පළමුව මෙහෙම ගුණ කරනවා. ඊට පස්සේ මෙයා මේ ඍණ 2කින් ගුණ කරනවා. එහෙනම් ඍණ 1 m ගෙන් ගුණ කරලා ධන ලකුණක් දාලා මේ ඍණ 1 ගුණ කරනවා මෙතන ඉන්න ඍණ 2කින්. ඍණ 1 ගුණ කිරීම ඍණ 2. එහෙනම් මේ මොකද වෙන්නේ? සමානයි ඍණ 1 m ගෙන් වැඩි කරාම ඍණ m කියලා එනවා. ධන ලකුණ මෙතන තියෙනවා. ඍණ 1 ඍණ 2කින් ගුණ කරාම සංඛ්‍යා දෙක ගුණ කරාම දෙවරක් එක 2යි. ඍණ ඍණෙන් ගුණ කරාම ධන. එහෙනම් ඍණයෙන් ධන 2. මේක තමයි අවසාන උත්තරේ. එහෙනම් අපි මේකේ 8 වෙනි ගාන බලමු ටික සංකීර්ණ ගාන පද තුනක් තියෙනවා. ඍණ 4 ගුණ කිරීම. ඒ කියන්නේ වරහන ඍණ 4 2යි x. ඍණ 3යි y. ධන 1 කියලා තියෙනවා. ඔව්. සමාන ලකුණක් දා ගන්නවා. ඍණ 4 2යි x ගෙන් ගුණ කරනවා පළවෙනි. ඊට පස්සේ ඍණ 4 මේ ඍණ 3යි y ගෙන් ගුණ කරනවා. නැවත ඍණ 1 මේ ධන 1කින් ගුණ කරනවා. එහෙනම් ඍණ 4 ගුණ කිරීම 2යි x ධන ඍණ 4 ගුණ කිරීම ඍණ 3යි y ඍණ 4 ගුණ කිරීම ඍණ 3යි y බලන්න මම මේ ඍණ සංඛ්‍යාවට වරහන් දා ගන්නවා. ධන ඍණ 4 ගුණ කිරීම 1 ඍණ 4 ගුණ කිරීම 1 ඊට පස්සේ සමාන ලකුණ ඊට පස්සේ පේනීදී ඍණ 4 2x ගෙන් ගුණ කරනවා. ඒක මොකද එන්නේ? ඍණ 8යි x. 4 + 2 8යි x කියන්නේ x මෙතන ඍණ. ඊට පස්සේ ධන ඍණ 4 ඍණ 3යි වැඩි කරනවා. 4 + 3 12යි y. 4 + 3 12යි y. ඍණ ඍණෙන් වැඩි කරාම ධන. මෙතන මොකද වෙන්නේ? ධන ලකුණ ඍණ 4 එකකින් වැඩි කරාම ඍණ 4. එහෙනම් මෙතන ධන ඍණ 4 කියලා එනවා. මෙතන කලින් වගේම ඍණ 4 අපි වරහණක් දාගමු ඍණ සංඛ්‍යාව නිසා. මේ වරණක් කියන්නේ ගුණ කිරීම. ධන සංඛ්‍යාව ඍණ සංඛ්‍යාව ගුණ කරාම එතන අවසාන වශයෙන් ඉන්නේ ඍණ 4යි කියලා. එහෙනම් ඊළඟ පේලියේ ඍණ 8යි x ධන 12යි y මෙතන එනවා ඍණයි ධනයි ගුණ වෙනවා මෙතන. මේ වරහණෙන් ගුණ වෙනවා ඍණයි ධනයි ඍණ 4. මොන ඔබ තමයි අවසාන උත්තරේ. දැන් මේ ආකාරයට අපිට හදන්න පුළුවන් 5.3 අභ්‍යාසය. අපි ඒකේ තව ගානක් උදාහරණයක් විදිහට කරලා ඉන් බලන්න. දැන් ඔන්න බලන්න මේ තව උදාහරණයක් කරමු අපි. දැන් ඔයගලන්ට පැටලෙන හින්දා මේ මූලික මේ අවධිය නිසා තමයි මම එහෙම එකින් එක විස්තර කරන්නේ. දැන් දෙවෙනි ගානේ අපි බලමු මේකේ ඒ අභ්‍යාසෙම දෙවෙනි ගානේ පළවෙනි ගාන ඍණ 3 ගුණ කිරීම x ධන 5ක්. කළා අපිට මේක පේලින් හොඳ උත්තරේ ගන්න පුළුවන් නේ. ඍණ 3යි x ඍණ 3 ධන 5න් වැඩි කරාම ඍණ 15. එමත් උත්තරේ ගන්න පුළුවන්. තව ටිකක් ඔයගොල්ලෝ ගණන් හදලා හොඳට ප්‍රැක්ටිස් වුණාට පස්සේ ඍණ 3යි x ඍණ 3 ධන 5න් ගුණ කරාම ඍණ 15යි. ඒකවර උත්තරේ ගන්න පුළුවන්. දැන් 7 වෙනි ගාන ඍණ 2 ගුණ කිරීම 8 ධන x ධන y. එතකොට ඍණ 16 සමාන ලකුණ ඍණ 2 8න් ගුණ කරා 16යි. ඍණ 2 ධන x ගෙන් ගුණ කළා ඍණ 2යි x. ඍණ 2 y ගෙන් ගුණ කළා ඍණ 2යි y. ඔබ එක සැරේ උත්තරේ ගන්න පුළුවන් එක පේලිය. අපි බලමු 10 වෙනි ගාන ඍණ 3 ගුණ කිරීම 6 ඍණ 2යි x ධන 3යි b. සමාන ලකුණ ඍණ 3 6න් වැඩි කරනවා ඍණ 18යි. ඊළඟ ගාන මොකද කරන්නේ? ඍණ 3 ඍණ 2x කින් වැඩි කරනවා.
එතකොට ඍණයි ධන වෙනවා 3 වරක් 2 6යි ධන 6යි x ඍණ 3 3යි b වැඩි ඍණයි ධනයි ඍණ 3 වරක් 3 9යි b හොඳයි අපි දැනට මේක අවසන් කරමු ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු ආයිබෝවන්